ලංකාවේ ඉතිහාසය ගැන ගවේෂණය කරන ගවේෂකයින් බොහෝමයක් දෙනෙක් පුදුමයට පත් කරපු කාරණාවක් තමයි ලංකාවේ පැරණි ඉංජිනේරු තාක්ෂණය. ඉතින් මේ පැරණි ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව කතා කරද්දී වැදගත් වන එක් පුරාවිද්‍යාත්මක සොයා ගැනීමක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒ දැදිගම කොටවේර ඇත්පහන්. වරකපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් දැදිගම කියන ප්‍රදේශයෙන් තමයි අපිට මේ කොටවේර ස්තූපයට අදාළ පුරාවිද්‍යාත්මක සාක්ෂි හම්බ වෙන්නේ. ප්‍රදේශවාසීන් මේ ස්ථානය වෙහෙරවත්ත කියලා හඳුන්වලා තියෙනවා. කොටවේර වගේම මේ චෛත්‍ය හඳුන්වන්න තවත් විශේෂ නාමයක් භාවිත කරලා තියෙනවා. ඒ තමයි සූතිගර චෛත්‍යය. සූතිගර කියලා කිව්වේ ඔබ දන්නවා අතීතයේදී රාජ්‍ය අනුග්‍රහය ඇතිව හෝ නැතිව දරුවන් ප්‍රසූත කිරීම සඳහා ඉදි කරන ලද මේ සෞඛ්‍යමය ස්ථානය. ඉතින් මේ කාරණාව තහවුරු කරමින් මහා වංශය සඳහන් කරනවා මේ දැදිගම කොටවේර ඉදි කරලා තියෙන්නේ පොළොන්නරුවේ පළවෙනි පරාක්‍රම බාහු රජතුමා ඉපදුන ස්ථානය කියලා. මේ චෛත්‍ය කොටවේර නමින් හඳුන්වන්න විශේෂ හේතුවක් තිබුණා. මේ වෙහෙරට කොතක් තිබුණේ නැහැ. ඉතින් ප්‍රදේශවාසීන් මේ චෛත්‍ය කොටවේර නමින් හඳුන්වන්න පුරුදු වෙලා හිටියා. මීටර් 15ක පමණ උසිනුත් මීටර් 268ක පමණ වට ප්‍රමාණයකිනුත් සමන්විත මේ චෛත්‍ය පිහිටලා තිබිච්ච ප්‍රදේශය අතීතයේ විවිධ නම් කිහිපයකින් හඳුන්වා තිබෙන බවට වංශ කතාව සාක්ෂි දරනවා. ඒ තමයි පුංකග්‍රාම, ඥාතිග්‍රාම සහ දැතිගම. මෙන්න මේ දැතිගම කියන නම පසුකාලීනව දැදිගම බවට පත් වුණා කියලා තමයි ඉතිහාසඥයින් කරුණු වාර්තා කරන්නේ. හොඳයි. මේ ස්තූපය ගැන කතා කරද්දී අපිට හම්බ වෙන විශේෂම කාරණාව තමයි මේ චෛත්‍ය කැණීම් කරද්දී හම්බ වෙනවා ලංකාවේ ඉතිහාසය පිළිබඳව ඉතාම වැදගත් හෙළිදරව්වක් කරන පුරාවිද්‍යාත්මක වස්තුවක්. ඒ තමයි අපි කලින් කතා කරපු ඇත්පහන. ඇතෙකුගේ රූපයක් සහිත මේ පහන. ලංකාවේ අවුරුදු 1000කට විතර පෙර සිටි ඉංජිනේරුවන්ගේ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ දැනුම අපිට මේ පහන මගින් හොඳින්ම අනාවරණය කරගන්න පුළුවන්. අතීතයේ තිබුණු විශාල ගැටලුවක් තමයි රාත්‍රිය ආලෝකමත් කර ගැනීම. ඔබ දන්නවා අතීතයේ රාත්‍රිය ආලෝකමත් කරගත්තේ මේ වගේ පහන් ආලෝකවලින්. ඉතින් මෙතනදී ඇති වුණා විශාල ගැටලුවක්. ඒ තමයි රාත්‍රියේ මේ පහන දැල් වෙලා තියෙන්න ඕනි පාන්දර වෙනකම්. එහෙම නැත්නම් පාන්දර එළිය වැටෙනකම්. ඒ වෙනකම් මේ පහන අඛණ්ඩව දැල්වීමට තෙල් ප්‍රමාණවත් උනේ නැහැ. ඉතින් මේ පැරණි ඉංජිනේරුවෝ කල්පනා කරා මේ පහන පාන්දර එළිය වැටෙනකම් දැල්වෙන්න තෙල් ප්‍රමාණවත් ලෙස පාවිච්චි කරන්න පුළුවන් යාන්ත්‍රණයක් පිළිබඳව. ඉතින් ඒ යාන්ත්‍රණය පාවිච්චි කරලා නිර්මාණය වුණු නිර්මාණය තමයි මේ කොටවේර ඇත්පහන කියලා අපිට දකින්න ලැබෙන්නේ. මේ නිර්මාණයේ ව්‍යූහය ගැන කතා කරනකොට පහළින්ම පහන් තැටියත් ඒ මත සිටින ඇතෙකුගේ රූපයත් ඇතා මත පුරුෂයෙකුගේ රූපයත් අපිට දකින්න ලැබෙනවා. මේ පහනේ තෙල් පිරවීම සිදු කරන්නේ මේ ඇතාගේ උදරයට. මේ උදරයේ කොටස තෙල් වලින් පිරෙව්වට පස්සේ ඇතාගේ ලිඟුව හරහා තෙල් පහළ පහන් තැටියට වැස්සීම සිද්ධ වෙනවා. මේකෙදි වෙන්න පුළුවන් විශාල අනතුරක් තමයි මේ තෙල් ප්‍රමාණය වැඩි වෙලා පහළ පහන් තැටියේ තියෙන පහන් තිරය තෙල් වල ගිලිලා පහන නිවෙනවා කියන එක. ඉතින් මේක වළක්වන්න මේ පැරණි ඉංජිනේරුවෝ විශේෂ උපක්‍රමයක් යොදලා තියෙනවා. ඇතාගේ ගර්භයේ තියෙන පීඩනයත් පිටත පීඩනයත් සමාන කරලා මේ තෙල් වැස්සීම නතර කිරීමත් සහ පිටත පීඩනය අඩු වෙනකොට එහෙම නැත්නම් තෙල් ඉවර වෙනකොට ඇතාගේ උදරය ඇතුලේ තියෙන තෙල් පිටතට වැස්සීමත් කියන එක තමයි අපිට මේ යාන්ත්‍රණය ඇතුලේ දකින්න ලැබෙන ක්‍රියාවලිය. ඉතින් අපිට මේ දැනුම පිළිබඳව විශේෂයෙන් අධ්‍යයනය කරන්න පුළුවන් හොඳ සාක්ෂියක් තමයි මේ කොටවේරෙන් අපිට හම්බ වුණු ඇත්පහන කියන පුරාවිද්‍යාත්මක සාධකය. ඉතින් 1947
මේ දැදිගම කොට්ටවෙහෙර පිළිබඳව කරන කැනීමකින් තමයි මේ ඇත් පහන හමු වෙන්නේ. මේ චෛත්‍යය ඇතුලේ ගබඩාවන් කිහිපයක් තිබිලා තියෙනවා. එහිදී හමුුණ එක් ගබඩාවකින් තමයි මේ ඇත් පහන අපිට හම්බ වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වගේ පහන් දෙකක් සොයාගෙන තියෙනවා. ඒ පහන් දෙකෙන් එකක් මේ වෙද්දී ප්‍රම ජාතික කෞතුකාගාරය තැන්පත් කරලා තියෙනවා. ඔබට බලන්න පුළුවන් ගියොත් අනිත් එක දැදිගම පුරාවිද්‍යා කෞතුකාගාරය මේ වෙද්දී තැන්පත් කරලා තියෙනවා. හොඳයි. එහෙනම් අපි අදට ඔබෙන් සමුගන්නවා. මේ කතා කරන තොරතුරු වලට වඩා තොරතුරු ඔබ ගාව තියෙනවා නම් අපි කාරුණිකව ඉල්ලා හිටිනවා ඒ තොරතුරුත් අපිට සඳහන් කරන්න අපිට වගේම හැමෝටම දැනගන්න.